අපිව අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඔයාලට ගොඩක් ආදරේ. නිකරුණේ මාව උල් කර කර ඉන්න එපා. මම කැමති අපතේ යන්නේ නැතුව ඔයා එක්ක ගොඩක් කල් ඉගෙන ගන්න. ලියලා ඉවර වුණ ගමන් මගේ තොප්පිය දාන්න අමතක කරන්න එපා. නැත්තම් මගේ තීන්ත වේලිලා ඔයාට උදව් කරන්න බැරි වෙයි. මගේ එක පිටුවක්වත් නිකරුණේ ඉරන්න එපා. ඔයා ලස්සනට අකුරු ලියනකොට මගේ මූණට හරිම එලියක් එනවා. වැරදුනාම මකන්න. හැබැයි පොත ඉරෙන්න නම් මකන්න එපා. පැන්සල් තුඩෙන් මට අනින්නත් එපා. මට රිදෙනවා. මගේ බඩ පිරුණම කාමරේ බිමට කුණු දාන්න එපා. කුණු බාල්දියට දැම්මම කොච්චර ලස්සනද? යාළුවොත් එක්ක සෙල්ලමට ගහගන්න මාව ගන්න එපා. මම ඉන්නේ ඉරි අඳින්න මිසක් දඟ කරන්න නෙවෙයිනේ. අපිව බිම දාන්න එපා. හයියෙන් තද කරන්නත් එපා. අපි කැඩිලා ගියොත් ඔයාගේ චිත්‍රය ලස්සන කරන්නේ කොහොමද? මගෙන් මේස උඩයි බිත්තිවලයි අඳින්න එපා. අපි ඉන්නේ සුදු පුවරුවේ ලියන්න විතරයි. පන්තිය පිරිසිදුව තියාගන්න පුතේ. මේසවල කුරුටු ගාන්න මාව ගන්න එපා. වැරදුන තැන විතරක් මකලා පිරිසිදුව වැඩ කරන්න. මාව ඕනවට වඩා ගාන්න එපා. එතකොට පොත් කැත වෙනවා. පාවිච්චි කරලා ඉවර වෙලා මගේ මුඩිය තද කරලා වහන්න. පාඩම ඉවර වුණ ගමන් පැන්සල් යාළුව හැමෝම මගේ ඇතුළට දාගන්න. පිළිවෙලට වැඩ කරන ළමයි කවදාවත් බඩු නැති කරගන්නේ නෑ. මට උහුලන්න බැරි තරම් බර දාන්න එපා පුතේ. අනවශ්‍ය දේවල් අයින් කළාම මටත් සැහැල්ලුයි ඔයාගේ කොන්දටත් හොඳයි. අම්මා ආදරෙන් හදලා දෙන කෑම වීසි කරන්න එපා. එළවලු එක කෑම කෑවම ඔයාට ඉක්මනට උස යන්න පුළුවන්. ගෙදරින් ගේන වතුර ටික ආපහු ගෙදර ගෙනියන්න එපා. වෙලාවට වතුර ටිකක් බිව්වම ඔයාගේ මොළයටත් හරිම හොඳයි. කිම්බුහුම් යද්දි මාව පාවිච්චි කරන්න අමතක කරන්න එපා. හැමදාම මාව හොදලා ගත්තම ඔයාට ලෙඩ හැදෙන එකකුත් නෑ. ඇවිදිනකොට කකුල් බිම අද්දන්න එපා. මම ඉක්මනට ගෙවෙනවා. උදේට මාව පොලිෂ් කරාම ඔයා දිහා බලන්නත් හරිම ආසයි. ළඟට ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.